ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩු වීගෙන යන නිසා මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ දැන් ඔබ හෝ ඔබගේ හිතවතෙක් ගංවතුරෙන් හානියටපත් වූ ප්‍රදේශයක සිටිනවා නම් මීළඟට සැලකිලිමත් විය යුතු වැදගත් දේවල් කිහිපයක් ගැන. පළවෙනි දේ වෙන්නේ පානීය ජල භාවිතය. මොකද ජලය හරහා විවිධ රෝග පැතිරීමේ අවදානමක් දැන් වෙද්දී තියෙන නිසා. ඒකට හේතුව ගංවතුර එක්ක කාණු පද්ධති වගේම ටොයිලට් වලවල් වගේ දේවල් උතුරලා කියන නිසා මීයුන කොලරාව වගේ රෝග පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒක නිසා පුළුවන් හැමතිස්සෙම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වතුරවල ආරක්ෂාකාරී බව තහවුරු කරනකල් බෝතල් කරපු වතුර බොන්න. ඒ සඳහා පහසුකමක් නැත්නම් අවම තරමින් උණු කරපු වතුරවත් බොන්න උත්සාහ කරන්න. පුළුවන් නම් කෑමෝ යන්නත් මේ වගේ උණු කරපු වතුර පාවිච්චි කරන එක වඩාත් හොඳයි. තව විශේෂයෙන්ම කිය යුතු දෙයක් තමයි පුද්ගලික ළිඳක් පාවිච්චි කරන කෙනෙක් නම් හැකි පළමු අවස්ථාවෙම ළිඳ ඉහලා පිරිසිදු කරගන්න. මෙතෙන්දී මතක් කරන්න තව වැදගත් දෙයක් තමයි ගංවතුර එක කන්ටැක්ට් වෙච්ච ආහාර ගෙදර ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. මේවා එළවලු පළතුරු වගේ දේවල් වෙන්න පුළුවන්. මේ දේවල් ගංවතුර බැස ගියාට පස්සේ පාවිච්චියට ගන්න එපා. වතුර වගේම පෙර කිව්ව ලෙඩ රෝග මේ විදිහටත් බෝවීමේ විශාල අවදානමක් තියෙනවා. මීළඟ විශේෂම දේ තමයි පුද්ගලික ආරක්ෂාව. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශය ගොඩක් බාධායක් වැඩ කරන මේ වෙලාවේ හදිසි අනතුරු වළක්වා ගන්න එක පුරවැසියෙක් විදිහට අපේ වගකීමක්. ඒ වගේම හුඟක් මාර්ග තාමත් බ්ලොක් වෙලා තියෙනවා. ඉතින් හදිසි වෙලාවක හොස්පිටල් එකකට යන්නත් යම් තාක් දුරකට අපහසුයි. ඒ නිසා ගංවතුරින් යට වෙච්ච ප්‍රදේශවල ඇවිදිනකොට මේක වගේ වත්තේ පිටිය වෙන්නත් පුළුවන්. හැමතිස්සෙම බූට්ස් එහෙම නැත්නම් ටිකක් හොඳ ශක්තිමත් සපත්තු දෙකක්වත් අවම වශයෙන් පාවිච්චි කරන්න. මොකද වීදුරු කටු තව අනතුරු කරන්න පුළුවන් ලෝහ කෑලි වගේ දේවල්. ඒ වගේම විවිධ සත්තුත් අපි හිතන්නේ නැති තැන්වල ඉන්න පුළුවන්. මේ විදිහට ආරක්ෂා වෙලා වත්ත පිටිය පිරිසිදු කරන එකත් හැකි විදිහට කරන්න ඕනේ. ඒකට හේතුව අපි අතීත අත්දැකීම් වලින් දන්නවා මෙහෙම ගංවතුර තත්ත්වයක් ඉවර වුණාට පස්සේ ඊළඟ වසංගතය වෙන්නේ ඩෙන්ගු. ඒක නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න වෙනවා මේ වෙලාවේ. මේ වීඩියෝ එකේදී මට කියන්න ඕනේ වැදගත්ම කරුණ මම අවසානයේදී ඉතුරු කරගත්තා. ඒ තමයි ගංවතුරින් හානි වෙච්ච නිවසට එහෙම නැත්නම් ගොඩනැගිල්ලකට නැවත යද්දී ඔබ සැලකිලිමත් විය යුතු දේවල්. ඉස්සෙල්ලාම ගෙදරට හෝ මේ ගොඩනැගිල්ලට යම් ආකාරයක රක්ෂණ ආවරණයක් තියෙනවා නම් මුලින්ම ඒ රක්ෂණ ආයතනය කන්ටැක්ට් කරගෙන ඔවුන්ට අවශ්‍ය ෆොටෝස් වීඩියෝ වගේ දේවල් ලබා දෙන්න. මේ දේවල් වලදී වගේම පිරිසිදු කටයුතු කරන වෙලාවෙදී වැඩිම අවධානයක් ඔබගේ පුද්ගලික ආරක්ෂාවට යොමු කරන්න. බූට්ස්, ග්ලව්ස් වගේ දේවල් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. පිරිසිදු කිරීම පටන් ගන්න කලින් නිවසේ හෝ ගොඩනැගිල්ලේ යම් ස්ට්‍රක්චරල් ෆේලියර් එකක් තියෙනවද කියන දේ පරීක්ෂා කරන්න. බිත්ති සහ පොළවේ පිපිරීම් නැත්නම් ෂීට් වහලේ පරාල වගේ දේවල් වැටෙන්න ආසන්න වෙලා වගේ දේවල් මෙතෙන්දී සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ එකතු වෙලා තියෙන මඩ ඉවත් කරලා නිවස හෝ ගොඩනැගිලි සේදුවට පස්සේ අනිවාර්යයෙන්ම සියලුම දේ විෂ බීජ නාශක දියරයක් පාවිච්චි කරලා නැවත වරක් සෝදන්න. මේක ඉතාම වැදගත් දෙයක්. තවත් ගංවතුර තත්වයකින් පස්සේ සිදුවෙන ගෘහාශ්‍රිත අනතුරු වලට ප්‍රධානම හේතුවක් වෙන්නේ විදුලිය නිසා සිදුවෙන හදිසි අනතුරු. ඒ නිසා විදුලි උපකරණ නැවත පාවිච්චි කරන්න කලින් විදුලි කාර්මික ශිල්පියෙක් හෝ ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තියෙන කෙනෙක් ලවා ගෙදර විදුලි පද්ධතිය පරීක්ෂා කරගන්න එක ඉතාම වැදගත් වෙනවා. මේ ඔක්කොම දේවල් කරන්න ඔබ මානසිකව සහ කායිකව ශක්තිමත්ව ඉන්න ඕනේ. ඒ නිසා සියලුම දෙනා එකතු වෙලා මේ පිරිසිදු කිරීම කටයුතු කරනවා වගේම අවශ්‍ය වෙලාවට පොඩි විවේකයක් ගන්නත් අමතක කරන්න එපා. අවසානයේ මට කියන්න තියෙන ඔබට වෙච්ච හානිය ගැන මම හදවතින්ම කනගාටු ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔබ ජීවිතේ උපයපු සියල්ල අතහැරලා ජීවිතේ වටිනාකම ගැන හිතලා ලැබුණු අවවාද අනතුරු ඇඟවීම් පිළිගෙන නිවසින් ඉවත් වීමට ගත තීරණය ඉතාම අගය කරනවා. අවසානයේ ඔබට ඉතාමත් කෙටි කාලයක් ඇතුළත නැවත සුපුරුදු ජීවිතය ගත කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙනම් ගංවතුරකින් පස්සේ වෙන්න පුළුවන් අනතුරු හා උපද්‍රව අවම කරගන්න පුළුවන් තරම් පරීක්ෂාකාරී වෙන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ දේවල් ගැන ඔබේ හිතවතුන් අසල්වැසියන් දැනුවත් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි. Nandri. Thank you.